හායි ඉතින් ඔයාලට කොහොමද සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මොකක්ද මේ මං කියන්න හදන්නේ කියලා. ඉතින් welcome to my channel. ඉතින් දවස් ගානක ඉඳන් හරි ආසාවෙන් පටන් ගත්ත වැඩක් තියෙනවා. ඔයාලා දැනටමත් දන්නවනේ මොකක්ද මේ වැඩේ කියලා. කෙටි කතා පොත ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් ඔය මම කෙටි කතා පොතත් එක්ක පොඩි thank you card එකක් මගේ YouTube channel එක, WhatsApp channel එක, එතකොට contact number එක mention කරලා පොඩි card එකක් දුන්නා එන guest වලට. හරිද? ඉතින් ඒක තමයි මගේ sticker එක, මගේ logo sticker එක අලවලා පොඩි card එකක් හදන්නේ. බලන්නකෝ. මගේ ඉවෙන්ට් එක කරන්න මම හිතාගෙන හිටපු හොටල් එක බලන්න ගියව පළවෙනි දවසේ තමයි මේ. ඉතින් ඔය තියන්නේ මගේ පොතේ ටයිප් කරලා එතකොට අඩුපාඩු බලලා ඒක හරි ගස්සන්න මට මුලින්ම print පොත අතට හම්බෙච්ච දවසේ තමයි ඔය තියෙන්නේ. ඉතින් හරිම ආසාවෙන් සතුටින් ඒ හීනයට මට යන්න පුළුවන් වුණා. ඒකට මට ගොඩක් අය උදව් කරා. ඉතින් ඔය මගේ පළවෙනි අපිටපත ඒකේ තියෙන roof බලලා එතකොට typing mistakes තිබුණා. ඒ ටික හරි ගස්සන්න තමයි මම ඔය හදන්නේ. භාගයක් හරි ගස්සලා තිබුණේ. ඉතින් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. අනිවාර්යයෙන්ම අපේ event එකේ videos බලන්න අපිව subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් bell icon එක click කරන්න. අපි අලුතෙන් video එකක් දාපු සැනින් බලන්න. පිටපතේ තිබිච්ච වැරදි ටික හදන්න ගියපු දවසේ තමයි ඔය තියෙන්නේ. ඒ වැරදි ටිකක් හදලා අපි නෙස්ටා එකේ print shop එකෙන් තමයි හැදුවේ. ඒ staff එක හරිම friendly මාත් එක්ක මේ වැඩේට දුන්න ලොකු support එකක්. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ නෙස්ටා print shop එක මගේ පොත ලස්සනට කරලා දුන්නා. Thank you very much. ඉතින් ඔය තියෙන්නේ මගේ typing mistakes ටික correct කරගන්න තැන. ඔහෙ තියෙන ඉතින් මගේ bookmark ටික ටිකට ribbons ටික add කරගන්න එක තමයි ඔය තියෙන්නේ. කලින් මගේ YouTube channel එක, WhatsApp channel එක mention කළ පොඩි card එකක් හදනවා කියලා. ඒකේ final look එක තමයි ඔය තියෙන්නේ. එතකොට අපේ event එකට ආපු අය දකින්න ඇති මොකක්ද මේක කියලා. ඉතින් මගේ පොත ගන්න ඔයාටත් ඔය card එක free හම්බෙන. ඒ වගේම තව පුංචි gift එකත් එක්ක. ඉතින් ඔයත් මගේ පොත කියවන්න ආසාවෙන් ඉන්න හැබැයි තාම කියවන්න හම්බුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එකේ comment එකක් දාන්න. නැත්නම් මගේ WhatsApp අංකය මගේ about එකේ තියෙනවා. ඒ WhatsApp number එකට මට message එකක් දාලා තියන්න. කොහෙටද ගෙන්න ගන්න ඕනේ ඒ details ටික. එතකොට ඔයාට තාමත් සුරක්ෂිතව speed post එකෙන් ඔයාලට ඕන තැනට ගෙනල්ලා දෙන්න මට පුළුවන්. ඉතින් ඔය ටික මගේ YouTube channel එකේ mention කරන cards ටික මම කියවනේ මේ වැඩේට ගොඩක් අය මට උදව් කරා කියලා. ඉතින් ඒ අයට දෙන පුංචි gift එකකුත් එක්ක මම මගේ අතින්ම පොඩි card එකක් හැදුවා. ඒකේ final look එක තමයි ඔය තියෙන්නේ.
තමයි මගේ පොතේ ෆොටෝ ෂූට් එක කරන්න යන්න දාගත්තු දවස. ඉතින් මම ඔය රෙඩි වෙලා මේකප් එක දාගන්න තමයි ඉන්නේ. ඉතින් ඔය තියෙන මම දාන ෂූස් දෙක මගේ ෆයිනලි අවුට්ෆිට් එක මම ඔයාලට පෙන්වන්නම්. රෙඩි වෙලා මම මේකප්ස් එකක් දාගන්න තමයි උතන්ට ගියේ. ඉතින් අපේ අම්මා තමයි මගේ මේකප් එක දැම්මේ. ඒ නංගිත් නංගි ෆොටෝකටත් එයාගේ ෆොටෝස් ටිකක් ගහන්නත් එක්කලා තමයි මම යන්නේ. මම තමයි මේකප්ස් එකේ ගියේ. මේකප් එකේ ෆයිනල් රිවිව් එක ඔයාලට ඉතින් මම සිම්පල් මේකප් එකක් දැම්මේ. ඒ වගේම සිම්පල් හෙයාර් ස්ටයිල් එකක් දැම්මේ. ඉතින් ඕක තමයි මගේ ෆයිනලි අවුට්ෆිට් එක. වොච් එකයි මේ මම පොයින්ට් එකක් තමයි දැම්මේ. සිම්පල් විදිහට තමයි මම මේ පාර මගේ ෆොටෝ ෂූට් එක කරන්නේ. ඉතින් මම තාත්තත් එක්ක තමයි ගියේ. තාත්තයි මල්ලි නංගි. එතකොට මගේ ෆොටෝස් ගැහුවේ සිනවි. යාවත් මම මේ මතක් ගන්න ඕනේ. එයාගේ ෆෝන් අපි ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගත්තේ නැහැ. මොකද ෆෝන් එකෙන් ගහලා එඩිට් කරනවා කියලා තමයි හිතුවේ. ඉතින් ওই විදිහට බුක් එකේ ෆොටෝ ෂූට් එකත් ඉවර කරලා ෆයිනලි අපි අම්බලන්ගොඩ තමයි ෆොටෝ ගැහුවේ. මේ ප්ලේස් එක දන්න කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ ප්ලේස් එක තමයි මේ අම්බලන්ගොඩ තියෙන ඇන්ටික් ෂොප් එකක් හිල්ස් එක ගාව. අම්බලන්ගොඩ කට්ටිය නම් මේ ප්ලේස් එක අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් අපි ඒ කිට් එකෙන් ෆොටෝස් ටික එතන ගහලා ඉවර කරලා ඉන්නේ මගේ යාළුවා සිංහලී දහසා ධර්මප්‍රිය. එතකොට මේ ඉන්නේ අපිට නංගි. අපි ෆොටෝ ෂූට් එක කරලා එතන ඉවර කරලා බීච් එකටත් ගියා. මට බීච් එකේ ෆොටෝස් ගහනවා නම් වීඩියෝ දාගන්න බැරි වුණා. මොකද අපි ගියපු වෙලාව හරි නෑ. අපි උදේ පාන්දර තමයි යන්න හිතාගෙන හිටියේ. හැබැයි අපි රෙඩි වෙලා යනකොට උදේ 9:05. ඒක නිසා අපිට හිතපු තරම් වේලාසන යන්න බැරි වෙච්ච නිසා අවුවත් එක්ක හරිම අමාරුවෙන් තමයි හිටියේ. ඔය බීච් එක ළඟට ඇවිල්ලා තමයි ඔය පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. අපි වීඩියෝ කියන්නේ මට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ෆොටෝස් ගහනවා බීච් එකේ. ඉතින් ඕක තමයි මම බීච් එකේ ගහපු ඇඳුම මම ඔයාලට ෆුල් ෆොටෝ ෂූට් එකේ වීඩියෝස් ෆොටෝස් අනිවාර්යයෙන්ම channel එකේ අලුත් වීඩියෝ එකේ දාන්නම්. ඉතින් අපි ෆොටෝස් ටික ගහගෙන ඔක්කොම ඉවර කරලා දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හරිම මහන්සි. ඒ නිසා ඉතින් අපි කිරි පැකට් එකකුත් ගත්තා. ඉතින් අපි ඒකත් බිත්ති පරණ කයියකුත් ගහගෙන තමයි යන්නේ. ඊට පස්සේ දාම දවසේ රෑ ඔය විදිහට අපි රිබන්ස් ටික කපා ගත්තා. රිබන්ස් ටික කපාගෙන පොත් ටිකට රිබන් දාගන්න තමයි දැන් ඔය හදන්නේ. ඉතින් පොත් ටිකට රිබන් දාලා බුක්මාර්ක්ස් ටිකත් දාගෙන තමයි ඔය රෙඩි කරලා තිබුණේ පොත් ටික. අපි බලමු. මේ සතිය අලුත් දවසක පටන් ගැනීමක්. මම පොත් ටික ඔක්කොම ට්‍රැවල් බෑග් එකකට දාලා පැක් කරගත්තා. මොකද අපිට එතකොට හොටල් එකට අරගෙන යන්න ලේසි වෙන නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පොත් ටික මම බෑග් එකට දාලා පොඩ්ඩක් රෙඩි පිට හිටියේ. මොකද ඒක ලේසි නිසා බෑග්ස් දෙකකට දාගත්තා. ඔතන නම් තියෙන එක බෑග් එකයි. ඊට පස්සේ මම කාමරේ පොඩ්ඩක් අස් කරා. මොකද මේ ටැග් ටික පැක් කරගන්න ඕන නිසා ගණන් ගන්න එපා ළමයි. අපේ මගේ කාමරේ ගොඩක් හැඩි වෙලා තිබුණා. ඉතින් ඔන්න මම ගෙනාපු ගමන් ওই විදියට තමයි මේ
මගේ අල්මාරියේ තෑගි ටිකයි පොත් ටිකයි ඔක්කොම අඩුක්කු කරලා තිබුණේ. මොකද කාමරේ තියන්න තැනකුත් නැහැ බඩු හැමතැනම. ඉතින් අස් කරගන්න බැරි වුණා. මේ දැන් ඉතින් මම රැපින් කරන්න තමයි හදන්නේ. හරිද මම රැපින් කරන්න ගත්තේ. ඔය තියෙන ගෙනාපු ගිෆ්ට්ස් ටික මේ රැපින් පේපර්ස් ගත්තා. අර මම කලින් පෙන්නපු කළු පාටකින් තමයි මම රැපින් කරේ. මොකද මගේ තීම් එක තද නිල් පාට තමයි මගේ තීම් එක. ඉතින් ඔය තියෙන එක මම මගේ උදව් කරපු අයට ගත්ත ගිෆ්ට්ස් ටික. ඉතින් අපි බලමු. මම මුලින්ම මගේ ලොන්ච් ඩේ එකට මගේ පොත පබ්ලිෂ් කරන්න උදව් කරපු අයට මම ගිෆ්ට් ටිකක් ගත්තා. අපි බලමු මොනවද ඒ ගිෆ්ට්ස් කියලා. Okay, let's go. මුලින්ම මම පෙන්නන්නම් මගේ පොතේ චිත්‍ර ඇඳලා දුන්නු මල්ලිට මම ගත්තු ගිෆ්ට් එක. මෙන්න මේක තමයි ගත්තේ. හරිද මෙන්න මේ ගිෆ්ට් එක තමයි ගත්තේ. අපි බලමු මොනවද අරන් තියෙන්නේ කියලා. Okay. මේ පෙට්ටිය දැක්කහම නම් දන්නවා කට්ටිය මොකක්ද කියලා. දන්නා අය කමෙන්ට් එකක් දාන්නකෝ. මෙන්න මේක ගත්තේ මම ඔයාලට ඇරලා පෙන්නන්නම්. තමයි ගත්තේ ලස්සන වොච් එකක්. මම හිතනවා මේකට කැමති වෙයි කියලා. මට මේක ගන්න ගියපු ගණන් ඉතින් මම දාන්නේ නැහැ. waterproof වොච් එකක් තමයි මම මගේ චිත්‍ර ඇඳපු මල්ලිට මම ගත්තේ. ඉතින් තව මම ගත්ත ගිෆ්ට්ස් ටිකක් මොකද මට ගොඩක් අය උදව් කරන්නේ. මම ඒවත් එකින් එක පෙන්නන්නම්. ඊට පස්සේ මම ගත්තේ මගේ පොතේ සෝදුපත් බැලුවේ මගේ බාප්පයි මම්මයි. ඉතින් ඒ දෙන්නට මොනවද ගත්තේ කියලා මම පෙන්නන්නම්. මම්මා තමයි මේ ගොඩක් මේ වචන හරි වැරදි බලලා ඒක මේව කරේ. මං ගත්තේ මං යාට ෆොටෝ එකක් හැදුවා. ඉතින් පොඩි නෝට් එකක් දාලා thank you for being my support system. This little gift is just a small token to my big great gratitude. වගේ පොඩි නෝට් එකක් දැම්මා. හරිද? මේක තමයි මම්මට. එතකොට මම කිව්වනේ බාප්පයි මම්මයි දෙන්නම මට සපෝට් කරා කියලා. ඉතින් මම බාප්පටත් ඒ වගේම එකක් හැදුවා. ඒ වගේම මැචින්. කරන් මැචින්. බාප්පට මම්මට ඉතින් ඒකත් පොම්පට නෝට් එකක් දැම්මා. ඒ දෙන්නට හැදුවා මම ෆොටෝස් දෙකක්. හරිද?
ඊට පස්සේ මගේ ඉවෙන්ට් එකේ මගේ පොත ගැන අර පොඩි දේශනයක් දෙන්න තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපේ මගේ පොත මොන වගේ තීම් එකක් ඔස්සේද ලියවිලා තියෙන්නේ. එතකොට මොනාද ඒකේ ඇතුලේ තියෙන කතා මොනාද ඒ ආශ්‍රිතව ඇයි මම මේ වගේ එකක් ලියලා තියෙන්නේ. එතකොට මම මොන දෘෂ්ටි කෝණ වලින්ද ලියලා තියෙන්නේ. මේ සමස්ත පොත ගැන සාරාංශය මම කරන්න දුන්නේ. මම O levels වල සිංහල වලට ක්ලාස් ගියපු සර්ට සඳරුවන් මුනිසිංහ සර්. ඉතින් සර්ට මම පොඩි ගිෆ්ට් එකක් ගත්තා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒක. සර් ගොඩක් ඔය සාම්ප්‍රදායික ඒවලට ගොඩක් ආස නිසා මම හිතුවා මේ වගේ එකක් දෙන්න. ඉතින් ඒක තමයි සර්ට ගත්තේ. ඊට පස්සේ මට උදව් කරපු අය ගොඩක් තියෙනවා. හරිද? මගේ ෆොටෝස් ගහලා දුන්නු කට්ටිය. ඒ ඔක්කොම අතර තව දෙයක් තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා මගේ ඉවෙන්ට් එක, මගේ ප්‍රෝග්‍රෑම් එක හොස්ට් කරන්නේ මගේ සර් කෙනෙක්. සර් කෙනෙක් කියලා කියන්නේ මම එනවුසින් මට කියලා දුන්නේ කෙනා තරිඳු ලක්ෂාන්. ඉතින් මම එයාටත් මම කියන්නේ අයියා කියලා. හරිද? එයාටත් මම පොඩි ගිෆ්ට් එකක්, පුංචි ගිෆ්ට් එකක්, මේ පුංචි ගිෆ්ට් එකක් ගත්තා. මොකක්ද හරි කියුට් ගිෆ්ට් එකක් ගත්තේ. මම මේක තමයි ගත්තේ. මග් එකකට ප්‍රින්ට් එකක් ගැහුවා. හරිද? මම හිතනවා කැමති වෙයි කියලා. ඒකට පොඩි නෝට් එකක් දැම්මා. ඉතින් ඒක තමයි සල්ලියට එනවුස්මන්ට්ස් වලට මම දෙන ගිෆ්ට් එක. ඊට පස්සේ මම කිව්වනේ මට ගොඩක් අය උදව් කරනවා කියලා. උදව් කරා, මේ උදව් කරනවා සහ උදව් කරා. හරිද? ඉතින් ඒ අයටත් මම අපේ ගෙදර කට්ටිය කතා වෙලා, කියන්නේ මයි තාත්තයි එක්ක කතා වෙලා ඒ උදව් කරපු අයට මම ගිෆ්ට් එකක් ගත්තා. ගිෆ්ට් එකක් නෙමෙයි, ගිෆ්ට් ගොඩක් ගත්තා. මේ තියෙන්නේ ඒ ගිෆ්ට්ස් ටික. හරිද? මම එකක් අන්පැක් කරලා පෙන්නන්නම්. මොකද ඔක්කොම ටික එකයි. මම එකක් විතරක් අන්පැක් කරලා පෙන්නන්නම්. කියන්නේ මේක මේ පිටියේ අපි බොක්ස් එකට වඩා මේ මග් එක අපි ගත්ත මග් එක මේ ලොකුයි තමයි. හරිද? ඒක අර පොඩක් ඩාන් වෙලා ඩූම් වෙලා තියෙනවා. මග් එකක් තමයි ගත්තේ. ඔල්මෝස්ට් මම මේකට මේ හරි ආස වුණා. මේ වෙල්කම් to our home කියලා තමයි තියෙන්නේ. so sweet අනේක මම ඒකට ගොඩක් ආස වුණා. මේ ඒක නිසා මං හිතුවා මේ මග්ස් දෙන්න හැමෝටම මට හෙල්ප් කරපු අයට මෙන්න මේ මග් එක තමයි තියෙන්නේ. මෙන්න මේ බොක්ස් එකේ තමයි මම මේ ගන්න තියෙන්නේ. බට් මම රැපින් එකක් දෙනවා. රැපින් එකක් දානවා. මොකද මේ බොක්ස් එක මතිනේ. අපි ගත්ත මේකට මේක දානකොට මති වෙනවා. so ඒක නිසා ඉතින් පොඩි අවුලක් යනවා. නමුත් අපි සැලෙන්නේ නැහනේ. ඒක නිසා මේ ගිෆ්ට් එක තමයි හැමෝටම යන්නේ. එකම මග් එක. almost මම ඒකට ගොඩක් කැමති වුණා. ඒකට රැපින්ස් ගැන කතා කරනකොට මෙන්න මේ කේන් තමයි රැපින් යන්නේ. මේකෙන් කොළ 9ක් ගෙනාවා. මේ ඔක්කොටම ඇති වෙයි කියලා හිතනවා. so මේ හැමෝටම රැපින් එක යන්න හිතාගෙන ඉන්නේ. මම මේකෙන් රැපින් කරලා so
මෙන්න මගේ තීම් එක මෙන්න මේ කලර් එක. මේ කලර් එකයි බ්ලැක් එකයි. හරිද? මේ කලර් එකයි බ්ලැක් එකයි තමයි මගේ තීම් එක. එතකොට මේකෙන් මම රිබන් එක යවනවා. මෙහෙම ගැට ගහන්න. ඒකට මේක යවනවා. ඒක තමයි ඉතින් මගේ රැපින් අයිඩියා එක තියෙන්නේ. ඊට අමතරව මදි වුණොත් කියලා පොඩක් වෙනස් විදිය රැපින් පේපර් එකක් යනවා. ඔයාලට පේනව නේද? මෙන්න මේ රැපින් එකත් මම දාන්න හිතාගෙන ඉන්නවා. මේ මදි වුණොත් මම මේක යූස් කරන්නේ මදි වුණොත් විතරයි. ඉතින් ඔන්න ඕක තමයි මගේ ලොන්ච් ඩේ එකේ මගේ ලොන්ච් ඩේ එකේ මට මගේ ඉවෙන්ට් එක සක්සස් කරගන්න උදව් කරපු හැමෝන්ටම ගොඩක් මම මේ වීඩියෝ එකේ මම කියනවා ගොඩක් තෑන්ක්ස් වෙනවා. මොකද එයාලා දුන්නු සපෝට් එකට ඇත්තට මේ වගේ පුංචි gift එකක් දීලා එහෙම කරන්න බෑ. නමුත් මම හිතුවා නෑ කමක් නෑ මම පොඩි gift එකක් දීලා එයාලට මොකක් හරි කියන්නේ අගේ කිරීමකටත් වඩා මතක සටහනක් විදිහට තියාගනිවි කියලා. ඉතින් මම ඒකයි මේ හැමෝටම බජට් ප්‍රයිස් එකට මම බජට් ප්‍රයිස් එක සෙට් කරගෙන පුංචි ගිෆ්ට්ස් ගත්තා. ඉතින් මම චිත්‍ර ඇඳපු මල්ලිට ටිකක් වටින gift එකක් ගත්තා. ඒ කියන්නේ ඒකත් හරි පුංචි gift එකක්. මොකද ඔක්කොම චිත්‍ර 7ම පෙන්සිල් ආර්ට් චිත්‍ර. ඉතින් ඒ පෙන්සිල් ආර්ට් චිත්‍ර ගොඩක් ගණන්. නමුත් මේ මගේ ඇඳුම් කමට ඇඳලා දුන්නා. සෝ මම ඒ හින්දා යට වොච් එකක් ගත්තා. අනිත් අයටත් පුංචි ගිෆ්ට්ස් ගත්තා. මං හිතනවා යාලට මේක මොකක් හරි මතක සටහනක් වේවි කියලා. මොකද යාලා කරපු උදව් ওই gift එකෙන් මේ අතෙන් ගියොත් ওই gift එකෙන් මනින්න බෑ. ඒ තරම් ලොකු උදව්වක්. ඒ කියන්නේ වචනයකින් හරි උදව් කරත් ඒක මාර සපෝට් එකක් වුණා ඉවෙන්ට් එක සක්සස් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මම මේ ටික රැපින් කරන්න කියලා. එහෙනම් එකතු වෙලා ඉන්න අනිවාර්යයෙන්ම අපිත් එක්ක. ඉතින් ඉවෙන්ට් එකේ අයිටම්ස් වල වීඩියෝස් අපේ channel එකකින් ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ මම හිතන්නේ දවස් කිහිපයකම ඒවා මම ඇඩ් කරන්න හිතාගෙන ඉන්නවා. හරිද? මම හිතනවා මේකට මම කලින් දවස්වල ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. ඒ ටිකත් මේකට මැඩ් කරලා ඔයාලට ගේන්න අපි බලමු. රැපින් එක එහෙම යනකොට මම ඔය හදන්නේ මගේ පොත් පාසල් 5ක් තිබුණා. 50 පැක් 5ක් තිබුණා. ඉතින් මට අන්බොක්ස් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හරිද? අන්පැක් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා මගේ අලුත් පැක් එක පොත් පැක් එක කපන්න ඉස්සේ කියන්නේ ඕපන් කරන්න ඉස්සෙල්ලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාගන්නවා කියලා. ඉතින් ඒක තමයි ඔය. බලන්නකෝ ඔයගොල්ලෝ. ඉතින් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ එකටත් අනිවාර්යෙන්ම like එකක් දාන්න.
මේකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඉතින් ඔයාලට ගෙනාවා රිබන්ස් දාලා ඔහොම තමයි ඉතින් රිබන් දාලා ෆයිනලි ලුක් එක උතන අපි බුක් මාක්ස් දාන්න ඇත්තටම ගිහුවා මට ඒ වෙලේ අමතක වුණා. පස්සේ තමයි ඉතින් අපි බුක් මාක් දැම්මේ. ඊට පස්සේ ওই ඉවෙන්ට් එකට කලින් දවසේ කියන්නේ අපි ටේබල්ස් වලට ටීචර්ස්ලා තමයි ගොඩක් එන්නේ. ඒ නිසා අපි හිතුවා ටේබල්ස් වලට පාටක් දීලා කට්ටියෙන්ව වෙන් කරන්න. කියන්නේ ටේබල්ස් එකට 6 දෙනා වගේ ගන්න වෙන් කරන්න. ඒකට තමයි ඉතින් ඔය රවුන්ඩ් කැපුවේ. ඊට පස්සේ ඉතින් ඔය පොත් ටිකට බුක් මාක්ස් ටික දාගන්න වැඩේ තමයි ඉතින් කරේ. මගේ යාළුවත් ඇවිල්ලා බුක් මාක්ස් ටික දාන්න උදව් කරා. හැබැයි වීඩියෝ එක ගත්තේ නම් යාළුවා හිටියේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ඉතින් හිතට හිතන්න එපා. මොකද මම ලස්සනට ඉඳලා නෙමෙයි ගත්තේ. හරිද? මට මතක් වුණා කර ඉන්න ගමන් මම ඊට පස්සේ ඉතින් මල්ලිට කියලා කිව්වා පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න කියලා. පොත් ටිකට රිබන්ස් දාලා ඒ ටික පැක් කරගන්න එක තමයි ඉතින් ඔය තියෙන්නේ. ඔයාලා ඉතින් බලන්නකෝ. උදේ මම මගේ යාළුවත් එක්ක ඔය ඉන්නේ යාළුවා මගේ බිනුරේ තවත් එක් යාළුවෙක්. ඉතින් මල්ලිලා කට්ටියත් එක්ක අපි ගියා. ඉතින් බඩු ටිකත් අරගෙන ඉවෙන්ට් එක හරි ගස්සන්න. ඉතින් මට පුදුම සතුටක් නෙමෙයි ඉතින් අද තියෙන්නේ. අපි කැමරා ස්ටෑන්ඩ් එකක් ගෙනාවා. චානිකා මිස් මගේ 5 වසරේ ටීචර්ගෙන් තමයි ඉල්ලගත්තේ. දැන් ওই මායි බාප්පා ඔය තමයි බාප්පා. හරිද? මායි බාප්පා හෙන ගේමක් දීලා මේ ඕක හරි ගස්සනවා. අපි ලොකු කතාවක ඉඳගෙන ඒ අතර ඉතින් මගේ යාළුවා එයා පොත් ටික ගාන්ට පිළිවෙලට ඒක ඩිසයින් කරලා කස්ටමයිස් කර ගන්නවා. ඉතින් පස්සේ අපිට ඒක ටිකක් අමාරු කියන්නේ ඒක ලොක් කරන්නත් තියෙන. ඉතින් අපි මම දන්නේ කියන්නේ මම පැටර්න් එක දන්නේ නැහැ. ඒක නිසා මේ අපි යාළුවට මල්ලිලටම දුන්නා. එහෙනම් හදන්නකෝ කියලා. ඉතින් ඒ ටික තමයි යන්නේ. ඕක තමයි අපේ හෝල් එක. මේ හෝල් එක ගැන කියනවා නම් මම මෙතනදිම පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද අපිට ඕන විදිහට අපිට ඕන තැන් වලට ටේබල්ස් ටික වෙනස් කරලා කස්ටමයිස් කරලා ලස්සනට හෝල් එක ඩෙකොරේට් කරලා දුන්නා ඒ ස්ටාෆ් එක. මේක මේ හොටල් එක කියන්නේ මේක විලා එකක්. මේක තියෙන්නේ අම්බලන්ගොඩ කියන්නේ ගාලු පාරේ යනකොට අහුංගල්ල තියෙනවනේ. අහුංගල්ලේ ස්ටේෂන් රෝඩ් එක ඉස්සරහා. ඒ කියන්නේ ස්ටේෂන් එක ඉස්සරහා තමයි මේ හොටල් එක තියෙන්නේ. මේ විලා එක නම තමයි ගගනි විලා DS ගෲප් කියලා තමයි. යාළගේ කේටරින් සර්විස් එකක් යනවා. ඒ වගේම වෙඩින්ස් ඉඳන් මේකේ තියෙනවා. ඉතින් ඔයාගෙත් ලස්සන දවස ලස්සන විදිහට කරන්න ඔයත් අම්බලන්ගොඩ අහුංගල්ල ඔය අවට ඔයාට බජට් ප්‍රයිස් එකකින් කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම හොඳම තැනක් විදිහට මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ස්ටාෆ් එක මාරම හොඳයි. ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. එතකොට අයිතිකාරයත් හරිම කියන්නේ අංකලුත් අපිත් එක්කලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න අපිට අවශ්‍ය දේවල් ලබා දුන්නා. ඉතින් thank you ගගනි විලා මට මතක් වෙච්ච වෙලේ ඉතින් මම thanks කරනවා.
ඔක්කොටම ඉතින් අපි පොඩි සාකච්ඡාවක් දමු ඉතින් පොඩි ඕපදූපයක් කියවගෙන ඔය වැඩ ටික හරි ගස්ස ගන්නවා තමයි ඔය තියෙන්නේ ඉතින්. දන්නේ නැති ඉතින් යාළුවත් ඒ පොඩ්ඩක් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔයාලට කියන හොඳම වැඩේ තමයි මේ අපි ඔතනින් යනකොටත් වෙලාව 1:00 විතර වුණා. අපේ ගෙස්ලට අපි 2:00ට එන්නේ කියලා තිබුණේ. ඔය තියෙන්නේ අපේ බෑනර්ස් දෙක පැනර් දෙකත් එනකොට චුට්ටක් පරක්කු වුණා අරන් යනකොට. ඉතින් ඒ ටිකත් සෙට් කරලා අපි 1:00 විතර වුණා මං කලින් කිව්වා වගේ. යනකොට මම 2:20ට තමයි ගෙදරින් පිටත් උනේ ආපහු එන්න විලායකට එන්න. ඉතින් මටත් ටිකක් පරක්කු වුණා හොඳටම. ඉතින් මමත් රෙඩි වෙලා ටක් ගාලා බයිසිකලෙන් මේ දාගත්තා. මේ අයියට කියලා මේ අපේ අන්තරණ අය කෙනෙක් අපිත් එක්කම ඉන්න. ඉතින් එහෙම තමයි ගියේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි ෆයිනලි කට්ටිය ඇවිල්ලා සෙට් කරලා තිබුණේ. මම ඒ ඉවෙන්ට් එකේ වීඩියෝස් වෙනම vlog එකකින් ගේන්නම් එපිසෝඩ් 2 විදිහට. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක ආපහු අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මම බුක් එකේ රිවිව් එකක් එතකොට ඔයාලට බුක් එක ගන්න පුළුවන් තැනක්. එතකොට ඉවෙන්ට් එකේ වීඩියෝස් මම ලියපු songs දෙකේ lyrics and music ඒ ඔක්කොම ටික YouTube channel එකෙන් ඉස්සරහට ඉදිරි සතිය තුළ අනිවාර්යයෙන්ම දාන්න බලාපොරොත්තු ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඔයගේ යාළුවන්ටත් බලන්න මේ පොත ගැන විස්තර කියන්න අනිවාර්යෙන්ම අපේ WhatsApp channel එකට join වෙලා දවසේ update එකෙන් ඔයාලත් යාළුවොත් එක්ක share කරගන්න. එහෙනම් ගිහින් එන්න. See you. Bye.